මතක ඇතිනේ මම ගිය සතියේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ කූඩුව හදන හැටි. අද මම කියලා දෙන්න හදන්නේ මේ කූඩුව ලස්සනට අලව ගන්න විදිය. ඉතින් මම මුලින්ම පාප්ප ටිකක් හදාගන්න හදන්නේ. පාප්ප හදනකොට අනිවාර්යෙන් හොඳට නටන උණු වතුර දාලා පාන් පිටි හැඳි දෙකක් විතර හොඳට කලවම් කරගන්න ඕන. අනිවාර්යෙන්ම වැදගත්ම දේ තමා හොඳට නටන උණු වතුර පාන් පිටි වලට එකතු කරගන්න එක. එතකොට තමා හොඳට ඇලෙන්න පාන් පිටි වලින් අපිට පාප්ප හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් නම් ඉතින් බයින්ඩර් ගම් ටිකක් උනත් ගාලා අපිට කූඩු අලවන්න පුළුවන්. හැබැයි පාන් පිටි වලින් පාප්ප හදන අයට තමයි මම මේ විදියට පාප්ප හදලා පෙන්නුවේ. දැන් ඉතින් මම එදා හදාගත්ත කූඩු ටික මේ විදියට තියෙනවා. අද එක කූඩුවක් අලවන්න තමා හදන්නේ. මුලින්ම මම බෙසක් කොලේ අරගෙන මගේ අඟල් 6 ප්‍රමාණයටනේ මම කූඩුව හැදුවේ. ඒ ගානට පටි කපලා පැත්තකින් තියාගත්තා. දිග අතට පටි 3ක් කපන්න පුළුවන් අඟල් 6 කූඩුවකට එක වෙසක් කොලයකින්. ඉතින් මම සුදු පාටින් ඒ වගේ පටි කපලා තියා තියුවා. ඉතින් එතකොට ගොඩාක් ලේසි කූඩුව අලව ගනිද්දි. මෙන්න මේ විදිහට පටිය දිගට තියලා දෙපැත්තට ඇඟිලි තුඩු වලින් හිමින් සැරේ ඇදලා අලව ගන්න තමා තියෙන්නේ. ඉතින් එතකොට හොඳට දෙපැත්තට ඇඟිලි තුඩු වලින් ඇදලා අලව ගන්නකොට මේ කොලේ හොඳට ඇදිලා ඇලවෙනවා. ඉතින් ඊට පස්සේ අනිත් දෙපැත්තත් මේ විදිහට ඇදලා අලව ගන්න ඕන. ඒ විදිහට අපි එක ළඟ තියෙන කොටු 4ම අලව ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පාප්ප ගොඩාක්ම ගන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයක් ගාලා මේ කොටු 4ම අලව ගන්න තමයි මම දැන් හදන්නේ. ඉතින් අර විදියට දිග තීරු කපාගත්ත නිසා මට ගොඩාක් ලේසි මෙන්න මෙහෙම ඒ තීරුවක් තියලා කපලා අලව ගන්න පුළුවන්. කොටු 4ම මේ විදිහට අලව ගත්තට පස්සේ දෙපැත්තෙන් කොටු දෙකක් ඉතුරු වෙන්න ඕන. ඒ කියන්නේ එක පැත්තක් අපි රැලි ටික අලවන්න ඕන. අනිත් පැත්තෙන් බල්බ් එකක් හරි පහනක් හරි තියන්න පුළුවන් වෙන්න එක පැත්තක් ඉඩ තියා ගන්න ඕන. ඉතින් ඔන්න මම කොටු 4 අලවගෙන ඉවරයි. ඔයාලට මම කිව්ව දේ පැහැදිලි ඇති. මෙන්න මෙහෙම බැලුවහම මම මේ අත් දෙක තියන් ඉන්න විරුද්ධ කොටු දෙක ඉතුරු වෙද්දී ඉතුරු කොටු ටික අලව ගත්තා. කොටු 4. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ ත්‍රිකෝණ ටික අලවන්න. ත්‍රිකෝණ අලවනකොටත් මම අර විදියටම මේක බඩ කෑල්ලක දිගට, ඒ කියන්නේ අඟල් 6ක් දිග පටි කපාගෙන තියෙනවා. ඒ පටි වලින් තමයි මම ත්‍රිකෝණ අලවන්නේ. එහෙම අලවද්දී අපි කපාගත්ත පටියේ දිග පැත්ත හරියට එහා පැත්තේ අර මම ඉන්න පැත්තේ බඩේට හේතු වෙන විදියට තියලා මෙන්න මෙහෙම ත්‍රිකෝණ කෑල්ල ඉවත් කරලා ආයෙත් මෙතනින් ත්‍රිකෝණ හැඩයට කපා ගත්තාම අපිට ඊගාව ත්‍රිකෝණේ ඉඳන් අලවන්න ගොඩක් ලේසි. ඉතින් බලන්නකෝ ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් හිමින් සැරේ මෙන්න මේ විදියට තද කරන ගමන් මේ ත්‍රිකෝණ හැඩ අලව ගන්න ඕන. එතකොට පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. ඔයාලට හරි ලේසියෙන් කූඩුව අලව ගන්න පුළුවන් මේ විදියට තීරු කපා ගත්තට පස්සේ. ඔන්න බලන්නකෝ දැන් මෙතන ගම් ගාගෙන අපි අනිත් ත්‍රිකෝණේ අලවනකොට කොච්චර ලේසිද කියලා අර විදියට කපා ගත්තාම. දැන් මෙන්න මෙහෙම අපිට පුළුවන් අර එහා පැත්තේ මුල්ලට මේ ත්‍රිකෝණේ මුල්ල හිටින්න තියන්න. එතකොට අපිට කපා ගන්න ලේසියිනේ. අනිත් දෙපැත්තට කොලේ හිටියොතින් කපන්න අමාරුයි. මොකද අපි කොටු අලවලන තියෙන එක නිසා. දැන් අපිට පුළුවන් මේ මෙන්න මේ කොනේ කපලා ඉවත් කරන්න. එතකොට අපිට කපා ගන්න තියෙන්නේ නිතරම එක පැත්තයි. ඒ කොලේ අයින් කරලා ආයෙ කලින් විදියටම ඇඟිලි තුඩු වලින් අදින ගමන් අලව ගන්න ඕන. එතකොට හොඳට ඇදිලා මෙන්න මේ විදියට කූඩුව අවසානයේ සියලුම කොටු ත්‍රිකෝණ අලවල ඉවරුනහම ඔයාලට පේනවා. ලස්සනට තියෙනවා. ඉතින් බලන්න රැලි වැටිලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනට අලව ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේ කූඩුව සරස ගන්න. මම මේ වගේ අඟල් භාගෙට විතර රතු පාටිනුයි කහ පාටිනුයි පුංචි පටි කපා ගත්තා. ඔයාලටත් පුළුවන් මේ වගේ පටි කපා ගන්න. පුළුවන් තරම් හීනියට පටි කපා ගන්න තරමට අපි මේ හදන රැල්ල ගොඩක් ලස්සනට තියන්න පුළුවන්. මුලින්ම පාප්ප ටිකක් මෙහෙම ගා ගන්න ඕන. හැමතැනම ඒ පටිය දිගේ හොඳට ගෑවෙන විදියට. කියන්නේ බට පතුර දිගේ. ඊට පස්සේ එක පැත්තකින් මෙහෙම තියලා අපි සම්පූර්ණ පටියම ගම් වලට හේතු නොවෙන්න අල්ලගෙන
ඇඟිලි තුඩු දෙකෙන් මහපට ඇඟිල්ලෙනුයි තව ඇඟිල්ලක් උපයෝගී කරගෙන, කියන්නේ දඹරගිල්ල, මැදගිල්ල, මේ ඇඟිල්ලක් උපයෝගී කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට පුංචි පුංචි රැලි අතින් හදාගන්න. එතකොට ගොඩාක් ලස්සනයි නිකන් පටියක් අලවනවට වඩා. මේ බලන්නකෝ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති පුංචි රැලි පටියක් තමයි එතකොට මේ කුඩුව වටේටම එන්නේ. ඉතින් මේ විදිහට මම මුලින්ම මේ කොටුවේ රතු පාටට රැලි පටිය අලව ගන්නවා. මම කහ පාටත් කපාගත්ත කියලා ඔයාලට කිව්වනේ. ඉතින් මම මේ පැත්තේ කොටුවට කහ පාට අලවනවා. එතකොට එක පැත්තක් රතු අනිත් පැත්ත කහ. විරුද්ධ පැති දෙක රතු පාට අනිත් පැති දෙක කහ පාට එන විදිහට. ඊට පස්සේ බල්බ් එක එල්ලෙන පැත්ත දාන පැත්තත් මේ විදිහට රතුයි කහයි කලවමට රැලි පටි අලව ගන්නවා. මේ පේන්නේ මෙන්න මේ විදිහට තමයි පටි අලව ගත්තට පස්සේ කූඩුව පේන්නේ. ඔයාලට දැන් මල්, චෛත්‍ය, බෝකොළ ඒ වගේ දෙයක් වුණත් මේ කොටුවක අලවලා හැඩ කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම කරේ නෑ. මම රැලි ටිකක් කපා ගත්තා. ඒ රැලි අපි රැලි අලවද්දිත් ගොඩාක් අය කරන වැරැද්දක් තමයි මෙන්න මේ වගේ කූඩුව ඇතුළට රැල්ල දාලා අලවන එක. ඒක අපේ ලේසියට කරාට අලවල ඉවරුනහම කූඩුව හරිම කැතයි. හරියට අර මහත ගෑණු කෙනෙක්ට කොට සායක් ඇඳුවා වගේ පෙනුමක්. ඒ කියන්නේ ඇඟේ උඩ හරිය මහතට පාත හරිය හීනියට පේන ගෑණු අය ඉන්නේ වගේ කැත පෙනුමක් තමයි කූඩුවට එන්නේ. ඒක නිසා නිතරම රැලි අලවනකොට මේ විදිහට කූඩුවට පිටපැත්තෙන් තමා රැලි ටික අලවන්න ඕන. ඒකත් මම අලවගත්තේ රතු පාට දෙපැත්තකට කහ පාට දෙපැත්තකට හිටින විදිහට. ඉතින් වෙසක් කූඩුවක් කියලා කියනකොට අනිවාර්යෙන් අපිට කැමති පාට වලින් කැමති විදිහකට අලව ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වේලෙන්න තියලා මෙන්න මේ වගේ කූඩුවේ රැලි ටික අනිත් පැත්ත හරව ගන්න ඕන. දැන් ඔයාලා රැලි ඇතුළට දාලා ඇලෙව්වනම් මේ රැලි ටික නිකන් ඇතුළට එබිච්ච ස්වරූපයකින් තමයි ඇලවෙන්නේ. හැබැයි මෙහෙම රැලි ඇලෙව්වට පස්සේ ලස්සනට රැලි ටික තියෙනවා. ඉතින් මම ඉතුරු වෙච්ච රැලි වලින් රැලි 3-4ක් මේ විදිය ලස්සන මලකුත් එක්ක මෙන්න මේ මුළු හතරට අලවනවා. ඉතින් ඔයාලට පුළුවන් මලක් කපලා ඔයාලා කැමති විදියට මේ නිර්මාණ ටික කරගන්න. කොහොමත් කූඩුවේ මුළු වලට රැලි ටිකක් නම් අලවන්න ඕනේ. එතකොට ගොඩාක් ලස්සනයි. ඉතින් අටපට්ටම කූඩුව වුණත් එක විදියට ලස්සන විදියට හදන්න පුළුවන්. ඒක ඔයාලගේ නිර්මාණශීලී හැකියාව එකතු කරලා එක විදියට ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදපු කූඩුවේ අවසාන පෙනුම. ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. ඔයාලත් මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවාම හරි දෙයක් එකතු කරගත්තා නම් ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාට නැතත් තව කෙනෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඔයා ඉවර වෙනකම්ම බැලුවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් කූඩුව හදපු වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.